සමහරුන් ඉන්නවනේ දැන් අවුරුදු 16 17 කියලා ජොයින්ට් එකේම ගහගෙන කොල්ලෝ ඇයි ජීජි ඒ ආතල් එක ගන්නවා විඳින්නවා කියලා. දැන් මං කල්පනා කරනවා මොන රෙද්දක්ද යකෝ මුම්බේ පාටි එහෙම තියෙනවා මං දැකලා තියෙනවා. හොඳයි. ඒක දැන් ජීවිතේ විඳිනවා කියලා මං දැකලා තියෙනවා දානවා. ජීවිතේ විඳින්න මේ වගේ දෙයක්වත් කරලා තියෙන්න ඕන එකක් එහෙම තියෙනවා. අපිත් එහෙම ඒවා කරලා තියෙනවා. නමුත් තමන් කරන දේ ගැන අවබෝධයක් ලබා ගන්න නම් තමන්ට හරි කියවීමක් තියෙන්න ඕන. මම විශ්වාස කරන දේ මේ ලෝකේ කිසිම ඩ්‍රග් එකක අවුලක් නැහැ. ඒ පාවිච්චි කරන මිනිස්සයාගේ තමයි අවුල තියෙන්නේ. ඔයාට ඔයාව පාලනය කර ගැනීමට නොහැකි නම් ඔයා ෆේල්. ඕනට වඩා ඕනම දෙයක් ඕනෙම නැහැ. ඕනෙම දැන් මම හිතලා බං මට කුණුහරුපවට මම නොකිය ඉන්නවනේ දැන් මෙතන. මට කුණුහරුප එනවා කියනවා. හැබැයි මගේ හික්මීමක් තියෙනවා. සොයන් විනය. එතකොට ඔයාට ඩ්‍රග් එකක් පාවිච්චි කරුවට පස්සේ ඔයාට තේරෙන්න ඕන මේක අවශ්‍ය වෙලාව මොකද මේක නැත්තම් මට අත්‍යවශ්‍යමද කියලා. ඔක හරියට ගෑණියෙක් වගේ තමයි. ඔක වෙන්නේ අපි අවශ්‍ය කියලා අයින් කරලා අත්‍යවශ්‍ය කරගන්න ජීවිතේට. ඒකම ඇඳගත්තොත් අර ජීවිතේ විඳින කතන්දරේට ජීවිතේ විඳින එක ඩ්‍රග් එකක් වගේ තමයි. තමන්ගේ මොලේ හැමදේම. ඒ කියන්නේ හැම වෙලෙම ආතල් දාන්න ඕන කියලා එකක් නැහැ. ආතල් තියෙන්න ඕනේ තමන් සක්සස් වුණාම ඒකත් එක්ක යන එක. සක්සස් වුණාට පස්සේ ගන්න ආතල් එක ඊට වඩා රහයිද? රහයි නෙන්නම් මල්ලි. කොච්චර රහක් තියෙනවද? තමන්ගේ සල්ලි වලින්. මේ බලගෙන මම නයිට් ක්ලබ් එකකට කරන්නේ නැහැ. හැබැයි නයිට් ක්ලබ් ගිහලා ජීවිතේ සක්සස් වෙලා නයිට් ක්ලබ් ඇතුළේම ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. මම එහෙම ජීවිතේ විඳින්න අනවශ්‍ය විදිහට තැනකට යන මිනිස්සෙක් නෙමෙයි. මම බිව්වත් මගේ ගේ ඇතුළේ බොන මිනිස්සෙක්. ඔයා ජීවිතේ විඳිනවා. ජීවිතේ සතුට වෙන්න නම් තමයි සක්සස් වෙන්න බෑ. භෞතිකවත් මානසිකවත් දෙකෙම සක්සස් වෙන්න ඕන. මම කියන්නේ ඔයා සක්සස් වෙන්න. සක්සස් වෙන එක තමයි ජීවිතේ විඳීම කියන්නේ. ඔබ ජීවිතේ ඇතුලේ කන කටෝ ටිකම ඇති විඳිනවා කියන්නේ. ඔයා විඳින්න දුක ඇතුලේ ඔයාට ඔයාගේ සාර්ථකත්වය පේනවා කියන්නේ ඒකනේ මම විඳින එක. ඊට පස්සේ ඔයාට අමුතෙන් ආතල් ගන්න දෙයක් නැහැ. ඔයාව දියුණු කරන්න ගන්න මහන්සිය මැති ඔයාට ජීවිතේ විඳිනවා. කවුරු හරි කියනවා නම් මේ ලැබිලා තියෙන දේ සෑයීමකටපත් වෙන්න ඕන කියලා ඒක හරි. තමා ළඟ තියෙන දේ තමා සෑයීමකටපත් විය යුතුයි. හැබැයි තමන්ගේ කැපැසිටි එක දැනත් වැඩ නොකර ඉන්න මහා ගොබ්බයව. මහන්සි වෙලා කැප කරලා සල්ලි හම්බ කරනවා. ඔව් අනිවාර්යයෙන්. ඒ හම්බ කරන සල්ලි ටික රැක ගන්න එක ගොඩක් වැදගත්. අනිවාර්යයෙන්. සල්ලි රකින්න කොහොමද? මැනේජ්මන්ට් එක තමයි. කවුරු ඉන්නවද මැනේජ් කරනවා? නෑ මම මැනේජ් කරන්නේ මම. මං ගැන මට වඩා දන්න වෙන එකෙක්වත් නැහැ නේ. තමන් ගැන දන්නේ තමන් විතරයි. මොන දේකට end of the day මේ රූපකාවිකින් මම මැනේජ් කරන්නේ මම. මොකද මම ගන්න තීරණය තමයි අනිත් හැම දෙයකටම යන්නේ. මම දෙයක් කරන්න කලින් අහන එක මොනවද දුලජ්ජ විතරයි. ඊට කලින් මම කායිමත් අහන්නේ නෑ නෑ මට වැඩ නෑ. මම වගේ කියන්නේ නෝට් එතන ඌයි මම එකතු වුණා කියන්නේ මෙතනින් පල්ලෙහා තියෙන ඔක්කොම දේවල් ටික හරියනවා කියන එක. දුලට හොරෙන් වැඩ කරලා මට දිනුවක් නෑ. ඒ කියන්නේ මම ෆේල් වෙනවා කියන්නේ ඌ කොහොමත් ෆේල් නේ බා. ඌ අවුලෙන් නම් මමත් අවුලේ. මැනේජ්මන්ට් එක තව කෙනෙක්ට බාර දෙන්නේ නැත්තේ තමන්ගේ තීරණ ගැනීම හැකියාව තමා ගාවම තියාගන්න. නැත්තම් අර මං කිව්වේ බ්ලේම් කරන ගතියට එනවනේ බා. අනිවාර්යයෙන්. ස්වාධීන වෙන්න.